මහනුවර නගරයේ පිහිටා ඇති දළදා මාලිගාව ලෝපුරා බෞද්ධයන්ගේ පූජෝපහාරයට ලක්වන්නේ වර්තමානයේ ජීවමාන බුදුරදුන් ලෙස සලකා සත්කාර කරන අප බුදුන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති නිසාවෙන් වසර 16කට පසු ජීවමාන බුදුන් මෙන් බුදු සත්කාර කරන දන්ත ධාතුන් වහන්සේ සියසින් දැක බලා ගන්න අවස්ථාව උදා වී ඇති මේ වෙලාවේ අපි කතා කරන්නේ ඔබ අප කවුරුත් දැනගන්න කැමති දළදා මැදුරේ දෛනික පුද පූජාපත් පිළිවෙත් එහෙම නැත්නම් තේවා ගැන. ඉන්දියාවේ ශතවර්ෂ 8ක් පමණ කාලයක් වැඩ සිටි දන්ත ධාතුන් වහන්සේ කිත්සිරි මෙවන් රජ දවස දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් ලංකාවට රැගෙන ආ බව සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ විමල ධර්ම සූරිය රජතුමා විසින් තෙල්ගමුව විහාරයේ සිට මහනුවරට දළදා වහන්සේ වැඩම කරන ලැබුවා. දළදා වහන්සේ උදෙසා පවත්වන බුදු පුද තේවා කටයුතු ලෙසින් අද පැවරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහා නායක හිමියන් ප්‍රමුඛ එම විහාරවාසී මහා සංඝරත්නය වෙත. ඒ වගේම ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින රන් කරඬුවල ප්‍රථම මහා රන් කරඬුවේ රන් යතුරු භාරකාරවරයා වන තියවඩන නිලමේවරයා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාරවරයා මෙන්ම එහි ආරක්ෂකවරයාද වෙන්නේය. වසරින් වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශ්වයේ මහා නායක හිමියන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත්වෙන තේවා භාර නායක මහපියන් වහන්සේ කෙනෙකුගේ ප්‍රධානත්වයෙන් තේවා කටයුතු සිදුවේ. වාර්ෂිකව ඇසළ පෝය දිනට පසුවස් සමාදන් වන දිනේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගරු මහා නායක ස්වාමින් වහන්සේ දෙනමක් හා තියවන්න නිලමෙතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා තේවා මුර මාරුවීම සිදුවේ. එම අවස්ථාවේදී ශ්‍රී දළදා මාලිගයේ ඉහළ මාලයේත් පල්ලෙ මාලයේත් පත්තිරිප්පුවේත් තේවා භාර ස්වාමින් වහන්සේ වැඩ සිටින ලැගුම්ගේත් ඇති භාණ්ඩ ලේඛන ශ්‍රී දළදා මාලිගාවේ ලේකම් හොට්ටාල විසින් එකින් එක කියවූ පසු පෙන්වා භාණ්ඩ භාර දීම හා භාර ගැනීම සිදු කෙරේ. ඉන්පසු එම ලේඛන මහා නායක ස්වාමින් වහන්සේලා දෙනම හා දේවඩන නිලමෙතුමා අත්සන් තබා අදාළ යතුරු භාර දීම සිදු කෙරේ. දළදා මැදුරේ දෛනිකව සිදු කරන පුද පූජා හා වත් පිළිවෙත් සියල්ල තේවා ලෙස හැඳින්වේ. දිනපතා අලුයම තේවාව, නවපෑ තේවාව සහ හැන්දෑදුරේ වශයෙන් තේවා තුනකි. අලුයම තේවාව අලුයම දුරේ ලෙසට හැඳින්වෙන හීල් දාන පූජාව දෛනිකව පෙරවරු 5යි කාලට පමණ ආරම්භ වේ. පළමුව හේවිසි වාදනය කර අලුයම දුරේ සඳහා තේවකකාරක භික්ෂූන් වහන්සේලා සිවුරු හැඳ ඊට උඩින් සංගල පටි බැඳ සූදානම් වේ. දෛනිකව දළදා මාලිගාවේ යතුරු පයින්ඩ කරන පිළිවෙතක් තිබේ. පළමුව රිදී දොරද පසුව රන් දොරද හැරිය යුතු වේ. ජීවමාන බුදුහිමියන් විසා කරන උදෑසන සත්කාර සියල්ලම දළදා හාමුදුරුවන්ටද එලෙසම පවත්වයි. උදෑසන මුවකට දෝවනයට පැන් සූදානම් කිරීම, දැහැටි පිළිගැන්වීම සහ මල් පූජා කිරීම සිදු කරයි. දළදා වහන්සේ විසා පූජා කරනු ලබන්නේ සුදු සමන් පිච්ච මල් පමණයි. මේ සියල්ල අවසන් පත් කඩේ එලා දළදා හාමුදුරුවන් වැඳ අත්සෝදා ආහාර පිරිනැමූ සියල්ල ලේන්සු වලින් වසා දමයි. මෙයින් අනතුරුව පූජා කළ දානය පැහැර කිරීම හෙවත් බැහැ ගැනීම සිදුවන්නේද දළදා චාරිත්‍ර අනුවය. ඒ රිදී පාත්‍රයෙන් පටන්ගෙන මහරන් පාත්‍රයෙන් අවසන් කිරීම පිළිවෙත වෙයි. නවපෑ පූජාව හෙවත් දහවල් පූජාව දිනපතා පෙරවරු 9:30ට පමණ ආරම්භ වන නවපෑ තේවාව හෙවත් දළදා හාමුදුරුවන්ට දිවා ආහාර පූජාව පෙරවරු 10:30ට අවසන් වේ. ඒ සඳහා සහභාගී වන්නේ තේවාකාරක භික්ෂූන් වහන්සේලා සහ අලුයම තේවාවේ නිරත වූ මුලදෑනින්ය. මේ පිරිස පළමුව උඩුමහල්ට ගොස් ගෙඩිය ගසා ඉක්පිතිව දවල් හේවිසිය ආරම්භ කරයි. තේවා භාර භික්ෂූන් වහන්සේලා දෙනම සහ වට්ටෝරුරාල පහන් දල්වා පරමල් ඉවත් කරනු ලබයි.
අනතුරුව මල් පාවඩේ ලෙස හඳුන්වන පූජාසනයේ එළන ඇතිරිල්ල එලා රිදියෙන් කළ මල් බන්දේසිය කිපරාලට දේ. ඔහු ඊට සුදු සමන් මල් පුරවා දළදා වහන්සේට පූජා කිරීමට පාර දේ. මේ කටයුතු පෙරවරු 10:15ට පමණට අවසන් වේ. එවිට හක්ගෙඩියප්පුත් කත්තියන රාලත් දෙදෙනා කිපරාලත් මුළු තැන්ගෙයි සිට ආහාර පූජාව සඳහා පයින්ඩ කරගෙන පැමිණිති. දළදා පූජාව සඳහා ගඳකෙළිය ඇතුළටගත් ආහාර යළි බැහැර කිරීමේ කටයුතු මගුල් බෙර වාදන මධ්‍යයේ සිදුවෙනවා. ඒ වගේම මෙලෙස නවපෑ තේවාව අවසන් කරන්නේද ඒ රාජකාරී භාර නිලධාරීන් අදාළ රාජකාරිය පරීක්ෂා කර තොරවල් වැසීමෙන් අනතුරුව. හැන්දෑ තේවාව සවස ගිලන්පස පූජාව. හැන්දෑ තේවාව හැන්දෑ දුරේ ලෙසින්ද හැඳින්වෙනවා. දිනපතා පස්වරු 6:30 සිට 7:00 කාල දක්වා මේ වතාවත් සිදු කෙරෙනවා. හැන්දෑ දුරේ සඳහා හවස 6:30ට වැඩහිඳින මාලිගාවේ දොර විවෘත කළ පසු හේවිසි මණ්ඩපයේ සිට වැයින තේවා හේවිසි නතර කෙරෙනවා. පසුව පරමල් ඉවත් කරලා අලුත් මල් පූජා කරනු ලබනවා. යලි පොළපැන් පයින්ඩ කරන විට තේවා හේවිසි වාදනය ආරම්භ කරනවා. මෙහිදී මහරන් කෙන්ඩියෙන් කුඩා රන් කෙන්ඩියට බොළපැන් රැගෙන අලුයම තේවාවේදීමෙන් තේවා කටයුතු සිදු කරනවා. පස්වරු 7:15ට පමණ වැඩහිඳිනා කුටියේ දොරවල් පසා තේවා භාර කටයුතු සිදු කිරීමට සූදානම් වෙනවා. එවිට තේවා භාර භික්ෂුන් වහන්සේලා ඇතිරිල්ල එලා පැන් කුසලාන පිරිනැමීම සිදු කරනවා. සීනි, සූකිරි, ඇල් තෙලිච්ච සඳහා කුඩා පාත්‍ර 3ක් පිළිගැන්වෙනවා. තවද මී පැණි, එළඟි තෙල් හා ඉඟුරු ඉස්ම සහිත කුසලාන 3ක්ද පිරිනැමෙනවා. මේ සඳහා රන් කෝරාවක් සහ රිදී කෝරා 4ක් භාවිතා කරනවා. ඒ අනුව කෝරා 5ක බාලන පාන වර්ග හැන්දෑ දොරේදී පිළිගන්නවා. ගිලන්පස පූජා කිරීමේ පිළිවෙත් ටිකක් දැකගත හැකියි. එනම් පළමු ගිලන්පස පූජාව සහ දෙවැනි ගිලන්පස පූජාව ලෙසින්. දෙවැනි ගිලන්පස පූජාව සිදු කරන්නේ රාත්‍රී 8ට පමණ. දෙවැනි ගිලන්පස පූජාව චාරිත්‍රයක් ලෙසින් පැවැත්වීම ආරම්භ වෙලා තියෙන්නේ කීර්ති සී රාජසිංහ රජතුමා නිසා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් දිනපතා ලොව නන්දෙසින් පැමිණ සංචාරකයන්ගේ බෞද්ධයින්ගේ පූජෝපහාරයට ලක්වෙන බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාව 1988 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. ඉතින් මම ඕගලන්ටත් ආරාධනා කරනවා ශ්‍රී දළදා මාලිගාවට ගිහිල්ලා ඒක දැක බලාගෙන එහි තියෙන සිරිත් විරිත් මතු පරපුරේ කට්ටියටත් කියලා දෙන්න කියලා මම මේ වීඩියෝ එකෙන් ඕගලන්ට ආරාධනා කරනවා.